ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය පරිසරයේ කොටසට ලකුණු 30ක් ගන්නයි අපේ මේ සූදානම. ඔන්න අනුකි අද අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි රතුකුරල් සංවිධානය යනුවෙන් හඳුන්වන්නේ. එක ලෝකයේම ක්‍රියාත්මක මිනිසුන්ට ආරක්ෂාව සපයන ආයතනයකි. දෙක කතෝලික සභාවකි. තුන කුරුසාකෘති නිර්මාණය කරන ආයතනයකි. කතෝලික සභාවකි නෙමේ. එතකොට කුරුසාකෘති නිර්මාණ කරන ආයතනයකුත් නෙමේ. එතකොට ලෝකයේම ක්‍රියාත්මක මිනිසුන්ට ආරක්ෂාව සපයන ආයතනයකි. ඒක තමයි සනුකි හරි. එහෙනම් අපේ නිවැරදි පිළිතුර තමයි පළවෙනි පිළිතුර. ඔන්න ඉතින් සනුකි දෙවන ප්‍රශ්නෙට තමයි මේ අතුරින් ස්වාභාවික අනතුරක් නොවන්නේ. නායෑම, ගිනිකඳු පිපිරීම, තුන රිය අනතුරු. නායෑම කියන්නේ ස්වාභාවික අනතුරක්. ගිනිකඳු පිපිරීම කියන්නේ ස්වාභාවික අනතුරන්නේ. එතකොට තුන්වෙනි පිළිතුර තමයි රිය අනතුරු. මේ අතුරින් ස්වාභාවික අනතුරක් නොවන්නේ රිය අනතුරු. ඔන්න එහෙනම් අනුකි තුන්වෙනි ප්‍රශ්නේ තමයි ලැස්ති නේද? ඔව්. භූමිකම්පාවක් ලෙස හඳුන්වන්නේ. 1. පස සෝදා යාමකි. 2. පොළව සෙලවීමකි. 3. අධික වර්ෂාවකි. 1. පස සෝදා යාමකි කියන එක වැස්ස ලොකු වර්ෂාවක් આવත් විතරයි. එතකොට 3 අධික වර්ෂාවකි කියන එක භූමිකම්පාවකට හේතුවක් නෙමෙයි. එතකොට දෙවෙනි පිළිතුර පොළව සෙලවීම. ඒක භූමිකම්පාවකට හේතුවක්. එතකොට භූමිකම්පාවක් ලෙස හඳුන්වන්නේ දෙවෙනි පිළිතුර. ඔන්න එහෙනම් සනුකේ හතරවෙනි ප්‍රශ්නේ තමයි මුහුද ගොඩ ගැලීම හඳුන්වන වචනය කුමක්ද? ටොනාඩෝ, 2 සුලි සුළං, 3 සුනාමි. ටොනාඩෝ කියන්නේ සුලි සුළඟකට. දෙවෙනි පිළිතුර වෙන්නත් බෑ. එතකොට තුන්වෙනි පිළිතුර තමයි සුනාමි. එහෙනම් අපේ මුහුද ගොඩ ගැලීම හඳුන්වන වචනය තමයි නිවැරදි පිළිතුර තමයි සුනාමි. ඔන්න එහෙනම් අනුකි පස්වෙනි ප්‍රශ්නේ තමයි වර්ෂාවකින් පසුව ගම් වතුර ඇතිවීමට බල නොපාන සාධකය තෝරන්න. 1. කාණු අවහිර වනසේ කුණු දැමීම. 2. පහත් බිම් ගොඩ කිරීම. 3. පාලම් සෑදීම. 1. කාණු අවහිර වනසේ කුණු දැමීම බලපානවා. එතකොට පහත් බිම් ගොඩ කිරීම එකත් බලපානවා. එතකොට තුන්වෙනි පිළිතුර පාලම් සෑදීම එක බලපාන්නේ නැහැ. එතකොට ඒක උත්තරය තමයි පාලම් සෑදීම. ඔන්න එහෙනම් වර්ෂාවකින් පසුව ගම් වතුර ඇතිවීමට බල නොපාවන සාධකය පාලම් සෑදීම. ඔන්න සනුගේ එහෙනම් අපේ අන්තිම ප්‍රශ්නේ තමයි අනාරක්ෂිත ස්ථානයක් වන්නේ. වසාන දැමුම් පාළුලින් පඩිපලක දිවීම, ගම් වතුරේ අරු පැදීම. පඩිපලක දිවීම කියන්නේ අවස්ථාවක්, ස්ථානයක් නෙවෙයි. ගම් වතුරේ අරු පැදීම කියන්නේ අවස්ථාවක්, අපෙන් අහන ස්ථානයන්නේ. එතකොට පළවෙනි පිළිතුර තමයි වසාන දැමුම් පාළුලින්. ඉතින් අනාරක්ෂිත ස්ථානයක් වනුයේ පළවෙනි පිළිතුර. ඉතින් අපේ ප්‍රශ්න 6ම ඉවරයි නේද සනුකි? ඔව්. ඉතින් ගෙදර ඉන්න ඔයාලට ප්‍රශ්න කීයකට උත්තර දෙන්න පුළුවන් වුණාද කියලා යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එකත් මතක නැතුව subscribe කරන්න ඕනේ. ඉතින් අපි තවත් දවසක නැවත හමු වෙමු. සනුකි එක පාඩම් ප්‍රදීප් සරෝ එක හොඳම අදහස් ශිල්ප අධ්‍යාපන